Hello friends, කොහොමද ඉතින් අද අපි ගෙනාවේ driving simulator ශ්‍රී ලංකා එකේ අලුතෙන් ආපු බදුල්ල සිටි එක. ඒකේ අද යන්නේ අපි බස් එකේ. මං ඊයේ ගේම් එක ගත්තේ. driving simulator එකේ මම වීඩියෝ 10 15ක් දායි. වීඩියෝ සීරීස් එකක් වශයෙන්. බලමු අපි මොනරාගල ඉඳන් බදුල්ලට අන්න මිනිස්සු නගිනවා මං තාම මේ බස් එකවත් හැදුවේ නෑ මගේ ඩ්‍රයිවිං කොහොමද කියලා කියන්න ගයිස් විනීතව යන්න එපා. ඒක නිසා හිමින් යනවා. ඉතින් එපා එනවා. නමෙන් ගියේ මේ පාර නම් හට්ටෙන් ඊයේ මං ගියා පොඩ්ඩක් වැදුනා ගයිස් පොඩ්ඩක් ගන්න නැද රාම් පුරුදු වෙන ගමන් ඉන්නේ කැස්සක් ආවා ගයිස් මිතුර දුවම අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න බසි ඩ්‍රයිවිං සිමියුලේටර් එකේ වීඩියෝ සීරීස් එකක් ගේන්න හිතාගෙන ඉන්නේ බලමු තව මංගා බස් සිමියුලේටර් ඉන්දුනීසියා එකක් තියෙනවා ඒකෙත් මම ගේම් ප්ලේ ටිකක් දාන්න ඒක නම් දැන්ට මේ ෂෝට් වීඩියෝ ටිකක් නම් දාලා තියෙන්නේ අන්න අපිට දැන් තමයි බදුල්ලට එන්ටර් මේ ටික තමයි මම කැමතිම පාර ඒක කැමති විදිහට මම ඇතුලෙන් යන්ද එළියෙන් යන්ද කියලා මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාලා යන්න මම එළියෙන් යනවා ගොඩක් මකන්නේ අන්න ඔය කේසින් නම් චිත්‍රපවුල් නැත්තම් හොඳයි එළියෙන් යන්නේ වටෙන් එන වාහනේ බලාගෙන යන්න පුළුවන් ඒකනේ මම සතියකට එක වීඩියෝ එකක් වගේ තමයි දාන්න ඉන්නේ නැත්තම් මාසෙකට එක වීඩියෝ එකක් වගේ තමයි බලමු අපි සතියට එක වීඩියෝ එකක් දානවා නම් කාලසටහන හදාගන්න වෙනවනේ ඒක නිසා කාලසටහනට අනුව වැඩ කරමු මාසෙට නම් එකක් දාගන්න හැකි ඒ සතියට එකක් නම් දාගන්න බැරි හිතන්න මට පන්තිත් තියෙනවා පොය දවසට නම් කොහොමද බෑනේ බලමු මේක හිතුනොත් එහෙනම් මම කමියුනිටි පෝස්ට් එකක් දාන්නම් සබ්ලා 100ට යන්න ඔයාලා උදව්වක් දෙන්න මට
සබ්ලා 80යිද කොහෙද තව 20ක් විතර මදි. ඉදිරියට ඩ්‍රයිවිං සිමියුලේටර් එකට ස්කින් එහෙම දෙන්න මම හිතාගෙන ඉන්නේ. බස් සිමියුලේටර් එකටත් ස්කින් එකක් හදලා තියෙන්නේ. ඒක එච්චර සේෆ් නෑ. අයියෝ මේ හෝන් කරන්නේ නැතුව යන්නකෝ ඔයාලා. ඉක්මන මගුල. ගයිස් මම ගාට තමයි යන්නේ. එච්චර හිතන්න එපා ඒක. බලන්නකො ගයිස් මල පයින්නේ නැද්ද? කොල්ලෙක් වශයෙන් මට මල පයින්නේ නැද්ද? ලංකාවේ තව හොඳ බස් ගේම් එකක් හදනවා කියලා ආරංචියක් ආවා. ආරංචියක් කියන්නේ වීඩියෝ ටිකක් නම් දැක්කා. ඒ කොහොමද දන්නේ? මේකක් දාපු ගමන්ම වීඩියෝ එකක් ගේන්නේ. අයියෝ අදවත් නේද? දැන් හිතන්නේ මොකද? මට තාම සෙට් නැත්තේ මේකේ මේ කොහේ හරි වැදුනා ආයේ මේ. ඒ කියන්නේ හිර වුණාම මේ ආයේ අර ලොරිය දැම්මට පස්සේ ආයේ මේ පටන් ගත්ත තැනින් ඉඳන් මේක තමයි අවුල. නැත්තම් සුපිරියේ. මෙන්න මෙතන තමයි මම කැමතිම නැත්තන. බ්‍රේක් එකෙන් යන්න ඕනේ. වීඩියෝ එක නම් පොඩ්ඩක් දිගයි. ඉතින් හිතන්න එපා. එතන කන්දෙන් පල්ලෙහාට යන්න තියෙනවා. එතන තමයි අවුල. එතන කානුවක් තියෙනන්නේ. තමයි ගොඩක්ම බය. ඔය කානුවට වැටුනොත් එහෙම ආයෙ ගන්න බෑ බස්. ඒක නෑ. කොහොම හරි අද මුතියන්ගනේ පන්සල තමයි බලන්න යන්නේ. පන්සලත් බලමු. ඒකේ තියෙන ලස්සන තැන් ටිකක් බලලා එහෙනම් වීඩියෝ ගන්න කරමු. තව තියනත් මට සින්දු දාන්න බයයි guys. අනේ NCG NCG අයියේ sorry. මේ මුන් ලොට නෑ යන්නේ. මුන් නෙමෙයි මම. ඒ නිසා මුන් එනවා ජෙට් එකට. බයි නිසා මොනා කරන්නද? හරි guys කොම්මා 99 බේරුණා. අනේ මේ වැදුනා කියලා මට කරන්න දෙයක් නෑ. sorry guys. තාම හොඳට ඩ්‍රයිවිං බෑ. ඩබල් සිග්නල් දාගෙන යන්කෝ ඒකට හරි. එල්බෝඩ් කියලා ගහන්න වෙයි. මං ස්කින් එක හදනවා. ඒක මේ ප්‍රයිවට් එකක් හදන්නේ. නම මොකද්ද ඕනේ කියන්නේ? ඔක්කොම ස්කින් නම් ෆ්‍රී දෙන්නේ. හයි ක්වොලිටිද ඒව නම් දන්නේ. මුතියන්ගනේ පන්සල තමයි තියෙන්නේ මම හිතන හැටියට. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය. මම මෙච්චර මේ බදුල්ලට ළඟ ඉඳලත් මම ඒක වෙල්ලස්ස විශ්වවිද්‍යාලය දන්නේ. මම ඉන්නේ අතරම වැලිමඩ. අපේ ලොකු අම්මලා නම් බදුල්ලු. එයාලගෙන් තමයි හම්බෙන්නේ. අන්න මෙන්න මෙතනින් තමයි මේකට යන්න දෙන්නේ. බස් එකේ පන්සලට යන එක හොඳයිද? කමන්නේ නේ. මේක යන්න විදියක් නෑ වෙන්න. YouTube notification.
කොයිද යාර වැරදිනේ. අන්න යා අන්න මුතියංගනේ පන්සල. මේක තමයි. මෙහෙමද ওই මුතියංගනේ පන්සල තියෙන්නේ පොඩ්ඩක් ලොකුයිනේ. අලි හිටියා නේද? අලි නෑනේ. ඉතින් මුතියංගනේ පන්සල. අයියෝ මේ ෆොටෝනේ අදින්නේ. මුතියංගනේ පන්සල. ඉතින් යන් තවත් ලස්සන තැනකට. ගයිස් ඔයාලා කියන්නේ මේ ඔයාලට ඕනි තව හොඳ බස් මේ කියන්නේ ඔයාලට ඕනි ගේම් කියන්න ඕනි එකක් ගෙනල්ලා දෙන්න. හොරර් ගේම් නම් මන් දන්නේ මම බයයි පොඩ්ඩක් ඔය මන් වලට පොඩි අවුලක තියෙන්නේ. අපි වදුල්ල සිටි එකේම වටයක් දාලා හොරර් ගේම් වලින් ග්‍රැනි 2 විතර ගේන්න. ග්‍රැනි 2 එක මම එච්චරම දන්නේ ගහන්න. ඒක ග්‍රැනි එක බග් කරලා තමයි ගහන්නේ. ඒත් මම බයයි ගයිස්. ග්‍රැනි නේ. වලව්ව ගේන්න පුළුවන්. වලව්ව නම් බය නෑ එච්චර. වදුල්ල සිටි එකත් මම හිතන්නේ එන්න වෙනවා. එන්තින බස් නැතුම්බලා ස්ටෑන්ඩ් එකේ තියෙන මේක. NCG ගෙන තාන අයියෝ මවුල හප්පන්න බෑ. මේ ස්ටෑන්ඩ් එකේ මේ තියෙන්නේ. ස්ටෑන්ඩ් එකේ රිවර්ස් එක ගන්න වෙයි වගේ. අනේ නේ කිසි. විනාඩි 15ක් විතර තියෙන වීඩියෝ එක නම් හොඳයි. අපි අම්මට රුඩු මේ මොකද්ද? සෝරි. දන්. ඒක ඇතුළට යන්න දෙන්නේ නැද්ද? මේ ගයිස් තවත් ලස්සන තැන. හිතන්නේ බෝධියක්. බෝධිය. ස්ටාර්ට් කළා ගමන යන්න පටන් ගමු. අන්න මේ ස්ටෑන්ඩ් එක කෙලින්ම ආපුවම මේ කියන්නේ අර මතක නෑ ස්ටෑන්ඩ් එකේ අර හෝල්ට් එක ගාවින් නවත්තන්න නැතුම් එහෙමම ආපුවම නම් මේකක් සෙට් වෙනවා. අද්දයිද කියලා බලමු. මේ මූ ළඟ ඇවිල්ලා වද්ද ගන්නවා ඊට පස්සේ ෆෝන් කරනවා මගුල. ආත අපි බදුල්ල සිටි එකේ එන්ඩ් එකටම ගිහින් බලමු. එන්ඩ් එකත් බලන්න එක. මේ මං හිතන්නේ 18 වංගුද නෑ නේ 18 වංගු අයියන්ගේ එන්නේ. අයියෝ මං අගේ මොඩේ. ඒ පොලිස් මාමා කෙනෙක් නවත්තන්නේ නෑනේ. විනාඩි 15කින් වීඩියෝ එක ඉවර වෙයි. 43 15න්නේ 16ක් විතරයි. මෙන්න කෝවිලක්. අඩේ කෝවිලක් මං හිතුවේ නෑ යන්න දෙන්න. එහෙනම් අපි මෙතන වීඩියෝ ඉවර කරමුනේ. අපි මෙතන වීඩියෝ ඉවර කරමු එහෙනම්. බයි. නෑ මෙයාගේ ලයිට් එක දාලා වෙනමු. කොහොම මේකේ ලයිට් එක නැද්ද? ඉන්න
අපි ඔක්කොම දාලා ලස්සන ෆොටෝ එකක් ගහමු. අන්න මං එන්න තියෙන බස් එක හොඳයි. හැදුවේ නන්නේ. අදට ගිහින් එන්න. ඕහෝ බායි යාළුවනේ. අපි අන්තිමට දාමු බායි කියලා. BAY බායි බායි.